වෙනදා වගේම හැමෝටම සුබ දවසක්. මං අද හදන්න යන්නේ එච්නීසියා ෆ්ලවර් එක. ඒක හදන්නේ කොහොමද කියලා, ඒකට ඕනි දේවල් මොනවද කියලා මම එකින් එක පැහැදිලි කරලා කියනවා. ඒ වගේමයි කියන්න ඕනේ මම මෙන් ඉදිරියට කරන වීඩියෝස් වල පේස්ට් එක හදන විදිය ගැන, ඒකට කලරින් මික්ස් කරන විදිය ගැන ඒ මොනුත් කියලා දෙන්නේ නැහැ. මොකද කලින් වීඩියෝස් වල කරපු නිසා. මින් ඉදිරියට කරන්නේ එකින් එක ෆ්ලවර් එකයි, ඒකේ ලීව්ස්, කේලික්ස්, එතකොට බඩ් එක, ඒ ටික ඒ වගේම ඒක බ්‍රාන්ච් එකකට සෙට් කරන විදිය, ඒ ටික තමයි කියලා දෙන්නේ. ඒ නිසා කලින් වීඩියෝස් බලලා ඒ පේස්ට් එක හදන විදිය ඒ ටික බලාගෙන මේවට ඉදිරියට කරන්න ඔයගලන්ට පුළුවන්. දැන් අපි බලමු මොනවද ඕනි වෙන්නේ කියලා ඒ ෆ්ලවර් එක හදන්න. කලරින් මම අද හදන්නේ කහ පාටට හුරු එකක් මලක්. ඔයාලට කැමති පාට වලින් ඔයාලගේ කේක්, මේක හදන්නේ කේක්ස් වලටනේ. කේක් එකේ පාටට ඔයාලගේ කස්ටම් ඉල්ලන විදිහට ඔයාලට මේකේ පාට වෙනස් කරගන්න පුළුවන්. අපිට මුලින්ම ඕනෙ වෙනවා මේ වගේ කටර් එකක්. කටර් එකක් නැතුවත් කරන්න පුළුවන් මේ විදිහට. මේ පෙටල් එක ගානට අපේ චූටි බ්ලොක් එකක් කපාගෙන ඒ විදිහට කරන්න පුළුවන්. මේ වගේ එකකින් ලේසි. මොකද එකපාරම අපිට පෙටල්ස් ගොඩක් කපා ගන්න පුළුවන් නිසා. ඒ වගේම අපිට මේ වගේ බ්‍රෂ් එකක් ඕනේ. මේ වගේ චූටි පොයින්ට් එකක් තියෙන කතුරක් ඕනේ. මේ කලරින් මික්ස් කරපු පේස්ට් එක කහ පාට. මේක ලෙමන් yellow එක දාලා තියෙන්නේ. මේක මොස් ග්‍රීන් එක දාලා තියෙන්නේ. ඒ වගේම එකක් දිග හාල් එකක් ඕනේ. මෙතන තියෙන්නේ බාස්මති හාලක්. ඒ වගේ දිග හාලක් ඕනේ. බඩ් එක හදාගන්න තමයි ඒක ඕනේ වෙන්නේ. ඒ වගේම මම අද යූස් කරන කලර්ස් වලට අනුව බඩ් එක හදාගන්න මෙන්න මේ වගේ රෙඩ් කලරින් ඩස්ට් එක ඕනේ. මේක ලික්විඩ් කලර් එක දාන්නත් පුළුවන්. දාලා ටිකක් වෙලා වේලෙන්න ඕනේ හාලට ටික අපිට මේ බඩ් එකට ඉන්සර්ට් කරන්න. ඒ හින්දා මේකට ඩස්ට් කලර් එක යොදා ගන්නවා නම් ගොඩක් පහසුයි, අපිට ඉක්මනින් කරගන්න පුළුවන්. ඒ වගේම ඕනේ ගේජ් 26 වයිට් එකයි 24 ග්‍රීන් එකයි ඕනේ. ඒ ටික තමයි අපිට ඕනේ වෙන්නේ. දැන් අපි බලමු මුලින්ම මේකේ සෙන්ටර් එක හදාගන්නේ කොහොමද කියලා. දැන් අපි මේ ලෙමන් yellow එක දාපු පේස්ට් එක අරගෙන ටිකක් තුනී කරගන්න ඕනේ. අපිට මේ කටර් එක තියලා පෙති ටික කපා ගන්න. මේ විදිහට තුනී කරලා හොඳට මේක තුනී කරලා මේක තියලා ප්‍රෙස් කරලා මේ ටික අයින් කරගන්න. මේ වගේ චූටි පෙති අපිට 12ක් 15ක් අතර ප්‍රමාණයක් ඕනේ. අපි මුලින්ම බලන්න ඕනේ මේක පෙටල් එක මෙහෙම වෙන් කරගන්නේ කොහොමද කියලා.
ඒකට එකක් කරන්න මේ ටූල් එක අරගෙන මෙන්න මේ විදිහට වෙන් කරගන්න ඕනේ. මෙන්න මෙහෙම පෙටල්ස් ටික පිට වෙන් කරගන්න පුළුවන්. අපිට ජර්බරාස් වලට ගන්න පෙටල් කටර් එක අරගෙනත් මේක කරගන්න පුළුවන්. මෙන්න මෙහෙම තමයි පෙටල් එක එන්නේ. දැන් අපි මේ වයිට් වයර් එක අපි කපා ගන්න ඕනේ කොටස් 5කට විතර. 5කට විතර කපා ගන්න ඕනේ. ඒ කරලා අපි මේ එක කොටසකට මේ වයිට් වයර් එක මේ ඇතුළට යවන්න ඕනේ. මෙන්න මේ විදිහට. පරිස්සමෙන් කරන්න ඕනේ. එහෙට මෙහෙම පේන්නේ නැති වෙන්න. මෙන්න මේ විදිහට ඉන්සර්ට් කරගන්න ඕනේ. ඇතුළටම යවා ගන්න මේක. මේ උඩ එජ් එකේ චුට්ටක් ඉතුරු වුණාට කමක් නැහැ. වැඩි හරිය මේ මැදකට වඩා කම්බිය ඇතුළට යන්න ඕනේ. ඒ විදිහට අපේ පෙටල්ස් 12යි අපිට ඕනේ ප්‍රමාණයෙම අපිට මේ විදිහට හදා ගන්න පුළුවන් පෙටල්ස් ටික මේ විදිහට කම්බි ඉන්සර්ට් කරලා. දැන් මේ පෙටල්ස් ටික මේ ට්‍රාන්ස්පරන්ට් ෆයිල් එක ඇතුළට දාලා අපි මේක පොඩ්ඩක් ටූල් කරගන්න ඕනේ. මේ පෙටල් එක ටිකක් මේ තියෙන සයිස් එකට වඩා ටිකක් ලොකු කරගන්න. අපි මේක ටිකක් ඝනකමට තමයි හදාගත්තේ. ඝනකමට ටිකක් හදාගත්තේ. ඒක තුනී කරලා අපිට මේ පෙටල් එක ටිකක් ලොකු කරලා හදාගන්න ඕනේ. ඒ නිසා මෙන්න මේ වගේ බෝල් ටූල් එකක් අරන් අපි මේක මෙන්න මෙහෙම පහළ අතට මේ කම්බිය පැත්තට වෙන්න මෙන්න මේ වගේ ලස්සනට හිමීට ටූල් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ටික කොටසක් එළියට තියෙනවා. අපි ඒකත් විදිහට අයින් කරලා මේ විදිහට ටූල් කරගන්න ඕනේ. මේ විදිහට මේ පෙති ඔක්කොම පෙති 12ක්ද 15ද ඔයාලගේ බඩ් එකට ඕනි වෙන්නේ. මේ සෙන්ටර් එකට ඕනි වෙන්නේ. ඒ විදිහට මේ පෙති ඔයාලා හදාගත්ත පෙති ඔක්කොම මේ විදිහට ටූල් කරගන්න ඕනේ. දැන් මෙන්න මේ විදිහට ටූල් කරගත්තට පස්සේ අපිට පෙති ටික තියෙනවා. කොයිම වෙලාවකවත් මේ පෙටල් එකේ හැඩේ ෂේප් එක වෙනස් කරගන්න එපා. ටූල් කරන වෙලාවට ඒ පෙත්තේ විදිහටම ඒ පෙත්තේ හැඩේ තියෙන විදිහටම ටූල් කරගන්න ඕනේ. ඉතින් මේක වේන කරන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. මේ විදිහට ස්පොන්ජ් එක උඩ තියලා මෙන්න මේ
මේ ටූල් එකෙන් මෙහෙම පොට්ටක් අපි මේකේ ලයින් එක මෙන්න මේ විදිහට හදන්න ඕනේ. මේ විදිහට අනිත් පෙටල්ස් ඔක්කොම අඳින්න ඕනේ. තවත් එකක් වෙනවොත් මේ මුල් පෙටල් එකේ කොනේ ඉඳලා මෙන්න මෙහෙම ටූල් කරගන්න ඕනේ. මේ විදිහට හදාගත්ත පෙටල්ස් ටික ඔක්කොම වේලුණාට පස්සේ අපි මේක ඩස්ට් කලරින් දාලා කලර් කරන්න ඕනේ. අපිට ඕන කලර් එක එන්න. මම මේකට අද යූස් කරන්නේ මෙන්න මේ පොඩි කොටසට විතරක් රෙඩ් කලර් එක කලරින් ඩස්ට් එක යූස් කරනවා. ඒක කොහොමද කරන්නේ කියලා චුට්ටක් බලමු. මේ තියෙන රෙඩ් කලර් එක මම මේක මේක චුට්ටක් අරගෙන පෙටල් එකේ මේ යට ඉඳලා චුට්ටක් කරනවා. කළා මෙහෙම ෂේඩ් කරන්න. මේ විදිහට පෙටල්ස් ඔක්කොගෙම මෙහෙම ගාලා ෂේඩ් කරන්න පැති දෙකේම දෙපැත්තෙම ෂේඩ් කර මෙහෙම කලර් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ හදාගත්ත කලර් කරලා හදාගත්ත පෙටල්ස් ටික අපි බේලෙන්න තියන්න ඕනේ. මේ විදිහට ඩ්‍රයි ෆෝම් එක තියලා අපි හොඳටම මේ ටික වේලුණාට පස්සේ තමයි අපි හදාගත්ත සෙන්ටර් එකට මේක ඉන්සර්ට්. වේලුණාට පස්සේ මේ අපේ පෙටල් එකේ තියෙන කම්බි ටිකක් දිග වැඩි අපිට. ඒ නිසා අපි මේ කම්බිය කපා ගන්න ඕනේ සෙන්ටර් එකට ඉන්සර්ට් කරන්න. මේ මං අරන් තියෙන්නේ ගේජ් 24 ග්‍රීන් වයර් එක. ඒක සම්පූර්ණ වයර් එකෙන් දෙකට විතර කපලා අරගෙන තියෙන්නේ මේ. ඒක අපි හදා ගන්න ඕනේ මේ බඩ් එකට ඉන්සර්ට් කරන්න. මේ බඩ් එකට ඉන්සර්ට් කරන්න පුළුවන් විදිහට කොහොමද හදාන්නේ කියලා. මෙන්න මේ වගේ මේ කොනකින් අල්ලලා අපි මෙන්න මෙහෙම පොට්ටක් මෙන්න මෙහෙම විදිහට නමා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ අපිට මේක බඩ් එකට ඉන්සර්ට් කරන්න නම්. දැන් අපි මේ බෝලි වගේ තියෙන එක පොඩ්ඩක් මෙහෙම හදලා උඩට මෙන්න මේ විදිහට දැන් ඩස්ට් එක චුට්ටක් මේක ගෑවිලා තියෙනවා. එහෙම ඒක වැහෙන නිසා මම ඒකට උනුත් කරන්න ගියේ නැහැ. මෙන්න මේ විදිහට මේ මලේ සෙන්ටර් එක ටිකක් ලොකු වෙන්න ඕනේ. මොකද මේ මලේ සෙන්ටර් එක ටිකක් ලොකුයි. මේක සෙන්ටිමීටර් එකමාරක් දෙකකට කිට්ටුව තියෙනවා මෙන්න මේ ප්‍රමාණය. ඒ වගේ ප්‍රමාණයක් આવොත් ඇති. මෙන්න මේ විදිහට මේක මෙහෙම හදා ගන්න ඕනේ.
හදාගෙන එක පැත්තකින් තියන්න. වේලෙන්න දෙන්න එපා මේක. ඊට කලින් අපි මේකට හාල් වලට කලරින් දාලා ඒක ඉන්සර්ට් කරන්න ඕනේ. දැන් අපි මේ කලරින් එකට මේ හාල් ටික දාලා පිට ගොඩක් සාමාන්‍ය ටිකක් ඕනි වෙනවා. මේ විදිහට දාලා මේක හොඳට මේ හාල් එක මික්ස් කරන්න ඕනි. මේකේ හොඳට මේවා ගෑවෙනකම් සම්පූර්ණ මේ ඔක්කොම මේ කලර් එක එනකම් මේ හාල් ටික ඔයාලා මික්ස් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ ඔයාලට සම්පූර්ණයෙන්ම හාල් ටික සම්පූර්ණයෙන්ම පාට තැවරෙන විදිහට හදා ගන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්න කියලා අපි දැන් බලමු. දැන් මෙහෙම හදාගත්ත කම්බියට මේ විදිහට හදාගත්ත බඩ් එක හරි මැදට තියලා අපි මෙන්න මෙහෙම ඉන්සර්ට් කරගන්න ඕනේ. මේ විදිහට ඉන්සර්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ මේක ටිකක් තදට ඉන්සර්ට් කරන්න වැටෙන්නේ නැති වෙන්න. මේක ඇතුළට එඩිබල් ග්ලූ දාලා ඉන්සර්ට් කරන්නත් පුළුවන්. මේක උනාට තෙත හින්දා මේක අල්ලනවා. මේකට වැටෙන්නේ නැහැ අය. ඔයාලට බයයි වගේ නම් මේක වැටේ කියලා හිතනවා නම් මේ එඩිබල් ග්ලූ එකක් මේකට චුට්ටක් මේකට ඇප්ලයි කරලා මේක ඇතුළට ඉන්සර්ට් කරගන්න පුළුවන්. අවශ්‍යම නැහැ මේක හොඳට මේකට තදට අල්ලලා හිටිනවා. දැන් කරන්න ඕනේ මෙන්න මේ කතුර අරගෙන මේ කතුර මෙන්න මෙහෙම තියලා මෙන්න මේ යටින් මෙන්න මේ විදිහට කපන්න ඕනේ. මෙන්න මේ විදිහට මෙහෙමම වටම එක ගානකට එන්න කපාගෙන යන්න ඕනේ. කතුර මෙහෙට උස්සන්න. පේනවද? මෙන්න මේ විදිහට කපන්න ඕනේ. ඊළඟ ලයින් එකත් අපි මෙන්න මේ දෙකක් මැදට මේ අපි කපපු කොටස් දෙකක් මැදට කතුර තියලා මෙන්න මෙහෙම කපන්න ඕනේ. මෙන්න මෙහෙම ලයින්ස් දෙකක් තිබ්බොත් ඇති. අපි මේකේ හදාගන්නේ මේකෙන් අපිට මේ මලේ කේලික්ස් එක හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට
වගේ පොඩි බ්‍රෂ් එකක් අරගෙන මෙන්න මෙහෙම මේක පාත් කරගන්න. ටිකක් පහළට වෙන්න මෙහෙම හදාගන්න. මේ විදිහට හදලා මේ චූටි තුඩ හරියකින් මෙහෙම චුට්ටක් තද කරන්න. මෙහෙම මේ විදිහට ළඟට අපි මල්ලේ එම හදාගෙන මෙහෙම පොඩ්ඩක් මේක හදාගන්න ඕනේ. දැන් අපිට කරන්න තියෙන්නේ මේ අපි හදාගත්ත හාල්ලට එකින් එක මේ පහළ ඉඳන් මෙන්න මෙහෙම මේ විදිහට මේක වටේම උඩට එනකම්ම ගහන්න ඕනේ. මේ විදිහට ගහන්න ඕනේ. අපි හාල්ලට මේකට ඉන්සර්ට් කරනකොට මෙන්න මේ වගේ චූටි හිඩසක් තියෙන්න ඕනේ. අපි පෙටල්ස් ටික හදාගෙන මේකට ජොයින් කරන්න ඕනේ නිසා මේ වගේ පොඩි හිඩසක් මේ කේලික්ස් එක අතරයි මේ හාල්ලට අතරයි තියෙන්න ඕනේ. දැන් අපිට මෙන්න මේ වගේ මලේ සෙන්ටර් එක හදාගන්න පුළුවන්. හාල්ලට මේ විදිහට ඉන්සර්ට් කරලා පුළුවන් තරම් ළඟින් හාල්ලට ඉන්සර්ට් කරන්න. එතකොට තමයි ලස්සනට මේක එන්නේ. මේ තියෙන්නේ මම කලින් හදාගෙන වේලගත්ත පෙටල්ස් ටික. ඒ ටික අපි දැන් බලමු. මේ අපි හදාගත්ත සෙන්ටර් එකට කොහොමද ඉන්සර්ට් කරන්න කියලා. මෙහෙම බඩ් එක අරගෙන මේ පෙටල් එක අපි ලස්සනට බේන කරපු පැත්ත මෙහෙම අපි කලින් කතුරෙන් කපාගත්ත කේලික්ස් වලට උඩින් තියලා මෙන්න මේ විදිහට ඉන්සර්ට් කරනවා. මෙන්න මේ විදිහට.
විදිහට එන පෙති ඔක්කොම ටික අපි මේකට ඉන්සර්ට් කරගන්න ඕනේ. පෙති ඔක්කොම ඉන්සර්ට් කරාට පස්සේ අපිට මල මෙන්න මේ වගේ ලස්සනට හදාගන්න පුළුවන්. දැන් මේක හොඳට වේලෙන්න දෙන්න. බඩ් එක අපි සෙන්ටර් එක ගොඩක් වේලෙන්න දෙන්නේ නැතුව තමයි අපි මේ පෙටල්ස් ටික එකට ඇඩ් කරේ. ඉතින් මේක සම්පූර්ණයෙන් වේලෙන්න දෙන්න. ඊට පස්සේ බලමු අපි මේකේ මේ නටුවයි එකට දාන කොලේ කොහොමද හදාගන්නේ කියලා. මලේ නටුවට අපි ගත්තේ ගේජ් 24 කම්බිය. ඒක අපිට මේකට ශක්තිමත් මදි නිසා අපි ඊට වඩා ටිකක් ලොකු කම්බියක් එක්ක තියලා මේක ටේප් කරගන්න ඕනේ. මේ වගේ ගම් ටේප් එකක් අරගෙන ඒක හොඳට ඇක්ටිව් කරලා මෙන්න මේ වගේ මූලට තියලා ඒක පේන්නේ නැති වෙන්න. එතකොට මේක තදට සරිස්සමට ටේප් කරගන්න ඕනේ. අදින ගමන් ටේප් කරන්න, නැත්තම් මේක ඇලවෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට තියෙනවා. අපි ඊට පස්සේ මේකට මේකේ කොලේ එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු මේක කොලේ කොහොමද මේකට එකතු කරගන්නේ කියලා. අපිට එච්නීසියා මලේ ලීෆ් එක හදන්න මේ වගේ මොස් ක්‍රීම් දාපු පේස්ට් එකයි, ඒ වගේම ගේජ් 24 කම්බියෙන් සෙන්ටිමීටර් 10ක විතර කොටසකුයි ඕනි වෙනවා. දැන් අපි බලමු ඒක කොහොමද හදන්නේ කියලා. මම මේක කටර්ස් වේනස් නැතුව තමයි හදන්නේ. මේ විදිහට කොටසක් අරගෙන මෙහෙම ඇඟිලි දෙකෙන් මෙහෙම කරලා මෙහෙම මෙන්න මේ විදිහට හිටින්න ටිකක් දිගට හදා ගන්න ඕනේ. මේ විදිහට හදාගෙන මේ ලයින් එක මැදින් යන්න මේ කම්බිය මේ විදිහට ඉන්සර්ට් කරන්න ඕනේ හොඳට ඇතුළට. මෙන්න මේ විදිහට. එහෙම ඉන්සර්ට් කරලා මේ විදිහට අපි හොඳට ෆ්ලට් කරගෙන අතින්න. ඊට පස්සේ අපි ටූල් එක පාවිච්චි කරලා මේකේ හැඩේ හදා ගන්න ඕනේ.
ටූල් එක යූස් කරලා මෙන්න මේ විදිහට මේක තුනී කරගන්න ඕනේ දෙපැත්තට. කම්බිය පේන්නේ නැති වෙන්න මේ විදිහට උඩින් ගොඩක් ඝනකම තියෙන්නේ නැති වෙන්න ටූල් කරගන්න ඕනේ. මේ විදිහට ටූල් කරගෙන මේ ටූල් එකෙන් අපි මේ එච්නිසියා මලේ ලීෆ් එකේ හැඩේ හදා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට විදිහට වැටි හරිය අයින් කරලා මේ බෝල් ටූල් එකෙන් මේ එජ් එක තුනී කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. තියෙන හැඩේ හිමම තියාගන්න ඕනේ. හැඩේ වෙනස් කරගන්න නැතුව තමයි අපි ටූල් කරගන්නේ. දැන් ලීෆ් එක මෙන්න මේ විදිහට තියෙනවා. ඒ ලීෆ් එක කොම්ප්ලා චුට්ටක් මේකට දාගෙන කොම්ප්ලා ටිකක් දාලා මේක මෙහෙම තියලා අපි මේක නැචරල් ලුක් එකක් එන්න මෙන්න මෙහෙම පොඩ්ඩක් හදා ගන්න ඕනේ. එතකොට පොඩි කර්ව් එකක් තැන් වලින් නැමිලා නැචරල් ලීෆ් එකක හැඩේ අපිට ගන්න පුළුවන්. කරලා මේ ටූල් එක අරගෙන මේ ටූල් එකෙන් අපිට මේකේ ඩීටේල්ස් තියෙන විදිහට ඇඳ ගන්න පුළුවන්. මෙහෙම තියෙන විදිහට ඒ ලීෆ් එකේ හෙඩ් ඩීටේල්ස් හොඳට බලලා මේක ඇඳ ගන්න පුළුවන්. මේවටම බෙන්වුණු කටර්ස් වෙනස් තියෙනවා නම් එකපාරින්ම මේක හදා ගන්න පුළුවන්. මම තාම කටර්ස් වෙනස් නැතුව හදන විදිහ කියලා දෙන නිසා මේ විදිහට අපිට ඒවා හොයා ගන්නකම් හදා ගන්න පුළුවන්.
මේ විදිහට මේ තියෙන ඩස්ට් එකක් තියවා ගන්න ඕනේ. මේක දැන් හොඳට වේලෙන්න තියන්න ඕනේ. ඉතින් ඔයාලට මේ වගේ ලස්සන ඉච්නීසියා මලක් හදාගන්න පුළුවන් අන්තිමටම. ඒ වගේමයි මේ උඩින් තියලා තියෙන සමනලයව හදන්න මම next week එකේ කියලා දෙනවා. ඒකත් සුගර් පේස්ට් එකෙන්මයි. ඉතින් ආදරෙන් උගලන්ට මතක් කරනවා මේ වීඩියෝ එකෙන් හරි කලින් වීඩියෝස් වලින් හරි ඔයාලට ප්‍රයෝජන දෙයක් ලැබුණා නම් මම subscribe කරන්න. ඒ වගේම මේ ඔයාලට මේ වීඩියෝස් වලින් මොන හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් මගේ වීඩියෝස් වල මොකක් හරි වැරද්දක් තියෙනවා නම් ඒවත් මට කමෙන්ට් කරන්න. තවත් කෙනෙක්ට වැදගත් කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඉතින් ඔයාලට ඉදිරියටත් හැම වීක් එකේම මේ වගේ ලස්සන මලක් කොළයක් සුගර් පේස්ට් එකෙන් හදාගන්නේ කොහොමද කියලා මම කියලා දෙනවා. අදට මම නවතිනවා. next week එකේ මේ සමනලය හදන විදිය කොහොමද කියලා දෙන්න ආයෙත් මම එන්නම්. හැමෝටම ආයෙත් සුබ දවසක්.